කලන තොල පාරේ බෝංගාරේ හායි කොහොමද අද ඉතින් අපි යනවා ටැනල් එකක් බලන්න මේක ලංකාවේ දිගම ටැනල් එක ඒ කියන්නේ දිගම බිංගය බලන්න ඉතින් කිලෝමීටර් 3ක් විතර පයින් යන්න ඕන අපි ඒක බලන්න හැටන් එකේ ඉඳලා අපි දැන් යන ගමන් ඉතින් අපි ගිහිල්ලා බලමු ඔයාලට පෙන්නන්නම් අපිත් යන මේ පළවෙනි පාර බලන්න අපි දැන් කිට්ටුවට ආවා අර ඇතින් පේන්නේ ටැනල් එක තමයි දැන් ඉතින් මේ දවස්වල කෝච්චි වැඩ කරන්නෙත් නැහැ ඒකින්ද තමයි අපි ආවේ බලන්න නැත්තම් එන්නේ නැහැ බයයිනේ ගොඩක් කට්ටිය එනවා ඉතින් මේක බලන්න ඔයාලට පේනවා ඇති ඉතින් මේ කඳු අස්සෙන් උල්පත් වගේ වතුර වැටෙනවා දැන් 12:45 වෙලාව මේ වගේ තමයි තියෙන්නේ අපි අනිත් පැත්තට ගිහිල්ලා බලමු ගොඩක් කරුවලයි බලමු ගිහිල්ලා මොන වගේද කියලා දැන් ට්‍රේන් වැඩ කරන්නේ නැති හින්දා හොඳයි බය නැතුව යන්න පුළුවන් ටෝච් එක ගහන්න ඉතින් ඇත්තටම බය හිතෙනවා මෙහෙම යනකොට මේ පළවෙනි පාර තමයි අපිත් එන්නේ වවුල්ලු තමයි ඉන්නේ එල්ලිලා සද්දෙත් එනවා පේන්නේ නේ ඉතින් ළමයි මොනවත් පේන්නේ නැහැ අපිට අපි ඉන්නවද කියලාවත් පේන්නේ දකින්නේ යා මේක කොච්චර දුර යන්න ඕනද අපි විනාඩි ගාන ගත්තොත් විනාඩි 3ක් 4ක් වගේ ආයිලු එච්චර යන්නෙත් නැතුව ඇති
ඉස්සරහ එළියකුත් පේනවා අපිට දැන්. වවුලෝ ජරා කරනවා ඇඟට. ඉතින් මේක තමයි ලංකාවේ තියෙන දිගම ටනල් එක. මේ හරියට කියන්නේ ඉතින් සිංහමලේ කියලා. මේ සිංහමලේ හරිය තියෙන ටනල් එක තමයි හැටන් වලට තමයි අයිති. ගොඩක් කට්ටිය ඉතින් මේක තමයි යන්නේ ටවුන් එකට. ඉතින් ඉස්සරහ මොනවත් පේන්නේ නැහැ, තනිකර පට්ට කරුවලයි. ඉතින් මේක ඇතුලෙන් තමයි ට්‍රේන් තියෙන කාලෙට වැඩ කරගන්නේ. යන්නේ මිනිස්සුත් යනවා එනවා. ඉඩ තියෙනවා මේ දෙපැත්තේ. මිනිසුන්ට ට්‍රේන් එකක් ආවත් බය නැහැ ඉතින්. ඉතින් මිනිස්සු මේකේ උදේ පාන්දර රැට මිනිස්සු එහාට මෙහාට යනවා කියලා කියනවා. මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට තියන්න මෙතනින් තමයි යන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේ දවල්ට මෙහෙම නම් රැට කොහොමද තියනවද කියලා. මට නම් දැනුත් බයයි වගේ මෙච්චර කරුවල යන්න. ඔන්න අපි දැන් එළියට යන්න කිට්ටුයි එළියට යන්න ළඟට ආවා. අපි දැන් ළඟටම ආවා අනිත් පැත්තේ එළියට යන තැන. ඉතින් මේක හදන්නම අවුරුදු 40ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් සුද්දෝ ඉන්න කාලේ තමයි මේක හදලා තියෙන්නේ. අවුරුදු 40ක් ගිහිල්ලා තියෙනවා හදන්න. මෙහෙම තමයි ඉතින් එළියට ආවම තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා 12:55 වෙලාව. ඉතින් මෙච්චර වෙලා ගියා එන්න. Hi friends, Adapia. Nakata. Coach Payan make it. මේකට එන්න විනාඩි 12ක් විතර ගියා. එහෙනම් තමයි තියෙන්නේ එළිය පැත්ත. මේ වතුර වැටෙනවා උඩින්. මං හිතන්නේ උල්පත් වලින් එන්න ඇති වෙන්නේ උඩ පැත්තේ. සෑහෙන වතුර ප්‍රමාණයක් එනවා මේ වස්සෙන්. ඉතින් අපි ආයි යනවා අනිත් පැත්තට. කට්ටිය එනවා ඉතින් ටෝස් ගහගෙන. එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා පරිස්සමෙන් ඉන්න.
යනකොට ටිකක් හුස්ම ගන්නත් අමාරුයි. ඔක්සිජන් අඩුයි කියලා කියනවා. පොඩ්ඩක් ඉතින් හුස්ම ගන්න එහෙම අමාරුකම දැනෙනවා එකපාරට ආවම. අපි දැන් ආයෙ ආව අනිත් පැත්තට.